මලකින් පූජා වර්ග කීයක් සම්පූර්ණ වෙනවද? මලකින් පූජාවල් බොහොමයක් බුදුන්පත් කරන්න පුළුවන්. අපි දන්නේ නැති හින්දා අපි ඒක කරන්නේ නැහැ. මල් වලින් සුවඳ පූජා කරන්න පුළුවන්. මලේ සුවඳනේ. ඒ සුවඳ භාග්‍යතුන් වහන්සේ වෙනම පූජා කරන්න පුළුවන්. මලේ පාට වර්ණ වෙනම පූජා කරන්න පුළුවන්. සමහර මල් ඇඟේ ස්පර්ශ වෙනකොට පුදුම මෘදු සුමුදු පහසක් තියෙනවා. රෝස මල් පෙත්තක් වාගේ ඇඟේ ස්පර්ශ වෙනකොට හරිම මෘදු බවක්. එහෙනම් මේ මල් වලින් ඒ සිනිදු බව පූජා කරන්නත් පුළුවන්. බුදුරජාණන් වහන්සේගේ ළඟින්ම තැන්පත් කරනවා නම් රෝස මල් පෙති වාගේ දේවල් ළඟ ඉහිඳ හරි සුදුසුයි. මොකද ඇඟේ දැවටුනත් හරි සුවදායක පහසක් තියෙන නිසා. ඊළඟට භාග්‍යතුන් වහන්සේ ළඟ සුවඳ මල් පූජා කරන්න වටිනවා. අර මල් පෙති වල ළඟ ඊළඟට සුවඳ මල් පූජා කරන්න වටිනවා. ඊළඟට විවිධ වර්ණ මල් වලින්